රටේ මිනිස්සු දැක්කට මට්ටකලපු ප්‍රදේශ සභාවේ සභාපතිට පිස්සු නිසා ඌ ආනන්ද විජයපාලගේ කළුසම ගලවගෙන ගියා. හැබැයි ආනන්ද විජයපාලට කොන්දේ පණ නැති නිසා ගලවගෙන යනකම් ඔහේ බලාගෙන හිටියා. පොලිසියට දනුම් දීලයි කියලා. මේ ආණ්ඩුවේ තත්ත්වය මෙහෙමනම් හැටිවන දවස මේ රටේ තත්ත්වය කොහොම වෙයිද? පුදුමයි. හැබැයි ඇත්තයි. මෙන්න මේ තනකොළ ආණ්ඩුවට මට නම් කියන්න තියන්නේ කරුණාකර ගෙදර යන්න. මේට වැඩිය තවත් මොන සාක්ෂිය ඕනද? ඔයගොල්ලෝගේ කොන්දේ පණ නැහැ කියලා කියන්න. මේක ඇති. මේක ඇති. මේකත් කරන්න බැරි නම් අර බෝඩ් ටික ආරක්ෂා කරගන්න බැරි නම් රට කොහොමද ආරක්ෂා කරන්නේ? තනකොළ මිටිය කරගෙන ගෙවල් වලට ඵලයල්ලා.